හායි ළමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නනවා අපේ ස්ටෝර් එකෙන් ඔයාලට ගන්න පුළුවන් බීට්ස් වර්ග මොනවද කියලා. ඉතින් ග්ලාස් බීට්ස් තියෙනවා, පර්ල් තියෙනවා, ක්‍රිස්ටල් මේ හැම එකම ඔයාලට අද එකින් එක පෙන්නනවා අපේ ස්ටෝර් එකේ තියෙන දේවල්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් අපි ගාව මොනවද තියෙන්නේ කියලා. බීට්ස් වර්ග විතරයි අද පෙන්නන්නේ මේ වීඩියෝ එකේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි ගාව පබළු වර්ග ලොකු එකතුවක් තියෙනවා ළමයි. ඉතින් අපි එකින් එක බලමු මේ මොනවද කියලා. මේ තියෙන්නේ transparent beads. ඔයාලා දැනටමත් දන්නවනේ. මේකෙන් කලර්ස් තියෙනවා 13ක්. ඉතින් මේ 13 මික්ස් කරලත් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කලර්ස් මෙතන 12යි තියෙන්නේ. මීට අමතරව පැකට් කරලා තියෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ බීඩ් එකේ ට්‍රාන්ස්පේරන්ට් බීඩ් එක. මේක හරිම ලස්සන බීඩ්ස් එකක්. අපි ගාව ගොඩාක් කල් ඉඳන් මේ බීඩ්ස් වර්ගයේ තියෙනවා සහ මේක ඉක්මනටම ඉවර වෙන බීඩ්ස් එකක්. ගොඩාක් ඉල්ලුමක් තියෙන බීඩ්ස් වර්ගයක් තමයි මේක. ඉතින් අපි අපේ ස්ටෝ එක අපි මේ ඔන්ලයින් බිස්නස් එක පටන් ගත්ත කාලේ අපි මුලින්ම අරගෙන ආවේ වයිට් කලර් එකෙන් විතරයි. ඒකත් අපි බ්‍රේස්ලට් හදන වැඩේකට තමයි අරගෙන ආවේ. ඊට පස්සේ එතනින් පස්සේ ලොකු ඉල්ලුමක් ඒ බීඩ්ස් එකට තිබුණ නිසා තමයි අපි මේ හැම කලර් එකක්ම අපේ ස්ටෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සනයි මේක. හොඳ ෂයින් එකක් තියෙනවා. මේ තියෙන්නේ පර්පල් කලර්. ඒකිනුත් ඔයාලට ගන්න පුළුවන් ඩාර්ක් පර්පල් and ලයිට් පර්පල් කියන දෙකෙන්ම. ඊට පස්සේ පින්ක් එකනොත් ඔයාලට ලයිට් and ඩාර්ක් දෙකෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම බ්ලූ එකනොත් ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. ඒ වගේම අපි මේ වෙනම ඔයාලට පේනවා පැත්තකින් තියෙනවා මික්ස් එකක්. මොකද අපෙන් ගොඩක් අය මික්ස් කලර් එකනොත් ඉල්ලනවා. සමහර අය බ්‍රේස්ලට් පටන් ගන්න මුල් කාලෙදී මේ වගේ ගොඩාක් පබළු වර්ග ගන්න බයයි. එතකොට අපෙන් හැම වර්ගයකම මික්ස් කලර්ස් ඉල්ලනවා. එතකොට දෙන්න තමයි අපි ඒවා මික්ස් කරලා තියලා තියෙන්නේ. අපි බ්‍රේස්ලට් හදනකොට මෙන්න මේ බීඩ්ස් වලින් කිහිපයක් අතරින් පතර දැම්මත් ඒ බ්‍රේස්ලට් එකට ලොකු එළියක් එනවා. ඉතින් මමත් ඉස්සර බ්‍රේස්ලට් හදනකොට ඔයාලා මගේ පරණ ෆොටෝස් දැකලා තියෙනවා නම් ඒවල මම මේ විදිහට පාවිච්චි කරලා තියෙනවා මේ බීඩ්ස් එක. ඉතින් මේ තියෙන්නේ ඩාර්ක් බ්ලූ කලර් එක. අපි සමහර බීඩ්ස් වර්ග පැක් කරලා තියෙනවා, පැකට් කරලා තියෙනවා. මොකද ඔයාලටත් ඉක්මනට එවන්න ඕනේ වගේම අපිටත් ඉක්මනින් පැක් කරගන්න ලේසි මේ විදිහට පැක් හදලා තියෙනකොට. ඉතින් එහෙම හදාගත්තු පැක්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මේකෙම ඩාර්ක් බ්ලූ කලර් එකකින්. ඒ වගේම ඔයාලට හෝල්සේල් ගන්නත් පුළුවන්. මේ තියෙන ග්‍රෑම් 500 පැකට්. ওই විදිහට ඔයාලට කැමති කලර් එකකින් හෝල්සේල් අපෙන් ඕඩර් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ග්ලාස් බීඩ්ස් වගේම පේන මේ තියෙන්නේ ක්‍රැකල් බීඩ්ස්. අපි ක්‍රැක් බීඩ්ස් කියලාත් කියනවා. මේකෙන් අපි ගාව කලර්ස් 7ක් තියෙනවා. මේක ඇත්තටම පේන්නේ ග්ලාස් වගේමයි. හැබැයි ග්ලාස් නෙමෙයි. මේක ප්ලාස්ටික් එකක්. ඒ වුණාට හොඳ එළියක් තියෙනවා මේක. බ්‍රේස්ලට් හදන්න ගොඩාක් ගන්නවා. ඒ වගේම තමයි සාරි පින් හදන්නත් හරිම ලස්සන බීඩ් එකක් තමයි මේක. ග්ලාස් බීඩ්ස් වගේමයි අපිට පේන්නේ. මෙන්න මේ බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ වගේම වයිට් එකේ අපි ගාව ග්ලාස් බීඩ්ස් තියෙනවා. මේ දෙක එක ගාව තිබ්බාම ඇත්තටම එක වගේ අඳුන ගන්න අමාරුයි. ඒක අල්ලලා තමයි අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කලර්ස් ටික අපි ගාව තියෙනවා. මේ ඔක්කොම 10mm 10mm වලින් තමයි අපි මේ ක්‍රැක් බීඩ් සෙල් කරන්නේ. හැබැයි 8mm එකනොත් තියෙනවා කලර්ස් 4ක්. බ්ලැක්, වයිට්, ලයිට් පින්ක් සහ ලයිට් බ්ලූ. ඔන්න ඔය විදිහට අපිට ග්‍රෑම් 500 පැකට් අපි ගාව තියෙන වලට ගන්න පුළුවන්. මේ පැක් කරලා තියෙන මේ පැකට්ස් වල ඔයාලට පේන
මේ වෙලාවේ ඉවරයි. මම මේ වීඩියෝ එක කරන වෙලාවේදී තියෙන කලර්ස් තියෙන බීඩ්ස් වර්ග තමයි ඔයාලට පෙන්වන්නේ. මේ බීඩ්ස් ළමයි වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවා ඉවර වෙන්න පුළුවන්. සමහර ඒවා එකතු වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ වගේ මම මේ මෙතෙක් පෙන්නපු ඒවා නම් හැම වෙලාවෙම අපේ ස්ටෝර් එකේ තියෙනවා. ඉතින් අලුතෙන් මොනවා හරි ආවොත් මේ එකතු වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා අපිත් එක්ක ඉන්නවා නම් ඔයාලා දන්නවා සැරින් සැරේට ඉක්මනින්ම එක එක විදිහේ අලුත් බීට්ස් වර්ග අපේ ස්ටෝර් එකට එනවා. ඉතින් මම ඒ ආපු ගමන් වලට ෆොටෝස් දානවනේ. ඉතින් එහෙම එකතුණු ඒවා මේ හැමදේම අද පෙන්නනවා. ඉස්සරහට එකතුන දේවලුත් ඔයාලට අපි අනිවාර්යයෙන්ම ෆොටෝ එකකින් එහෙම නැත්නම් වීඩියෝ එකකින් පෙන්නනවා. මේ වගේ අපි මෙන්න මේ වගේ පැකට් හදලා තියෙනවා. ඒක අපිට ඇත්තටම ගොඩක් ලේසි පැක් කරගත්ති. ඔයාලා ඒ වගේ ඉල්ලනකොට අපිට අටක් ගාලා ඒ පැකට් දාලා ඔයාලට එවනවා. මේ තියෙන ළමයි ක්‍රිස්ටල් බීඩ්ස්. ඉතින් මේකත් අපි බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳන් අපි ගාව තියෙන ක්‍රිස්ටල් එකක්. සමහර ටිකක් හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ මේක මුල්ම කාලේ ආව ක්‍රිස්ටල් එකක් නේ. අලුතෙන් එන ක්‍රිස්ටලුත් අපි ගේනවා. හැබැයි මේ ක්‍රිස්ටල් එකට තියෙන ඉල්ලුම ඒ විදිහටම තියෙන හින්දා අපි ඔයාලට මේ ක්‍රිස්ටල් එකත් අරගෙන එනවා හැමදාම. මේ ක්‍රිස්ටල් එකෙන් කලර්ස් ඔයාලට මෙන්න මේ 12 ගන්න පුළුවන් දැන්. මේකේ පින්ක් කලර් එහෙම තිබුණා. හැබැයි ඉවරයි. ඔයාලට මේ වෙලාවේදී මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන මේ කාලෙදී මේ කලර්ස් ටික ගන්න පුළුවන්. පින්ක් කලර් එකත් අනිවාර්යයෙන්ම රීස්ටොක් වෙනවා. පින්ක් කලර් එකටනේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ. හැම බීඩ් එකකින්ම පින්ක් කලර් එක ඉක්මනින්ම ඉවර වෙනවා. මොකද ගර්ල්ස්ලට ටාගට් කරලා අපි අය ගොඩාක් බ්‍රේස්ලෙට් හදන්නේ. එතකොට පින්ක් ඉවර වෙනවා. හැබැයි අපි ගේනවා. මේ තියෙන්නේ ෆ්ලවර් බීඩ්ස්. මේක හරියම ලස්සන බීඩ් එකක්. මම ඇත්තටම හරිම ආසයි මේ බීඩ් එකට. මේ වගේ කලර්ස් හරිම කලර්ෆුල්. ඔයාලටම පේනවනේ කලර්ස් 7ක් තියෙනවා. ඔයාලට මේ බීඩ් එක කලර්ස් 7කින් ගන්න පුළුවන්. ඉතින් පොඩි අයට බ්‍රේස්ලෙට් හදනකොට ඒ වගේම ෆෝන් චාම්ස් හදනකොට මෙන්න මේ බීඩ් එකෙන් එකක් දැම්මත් පුදුම ලස්සනයි ළමයි. ඉතින් මම හදපු ෆෝන් චාම්ස් එහෙමත් ඔයාලා දැකලා තියෙනවානේ. ඉතින් ඒවත් බලන්න. ඇත්තට මේකෙන් හරිම ලස්සන ලුක් එකක් එනවා. කලර්ස් 7කින් ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ කලර්ස් 7 තමයි අපි ගාව available. ඊගාවට පෙන්වන්නේ වෙල්වට් බීඩ් එක. මේක අලුතෙන් තමයි අපේ ස්ටෝර් එකට ආවේ. ඒ කියන්නේ අලුතෙන් කියන ළඟකදී තමයි ආවේ. ඉස්සරින්දන් තිබුණ එකක් නෙවෙයි. ඉතින් අපි මුලින්ම මේ බීඩ් එක පෙන්නපු ගමන්ම මේක සෑහෙන්න සෙල් වුණා. ඉතින් ගොඩක්ම මේවා අපෙන් ගත්තේ බෑග් හදන අය. මේ බීඩ් වලින් බෑග් හදන අය. මොකද මේක රෙද්දක් නේ තියෙන්නේ. වෙල්වට් රෙද්ද තමයි තියෙන්නේ. ඒ මැටීරියල් එකෙන් තමයි මේ බීඩ් එක වටේට තියෙන්නේ. ඉතින් මේක ඩැමේජ් නැහැ. හරිම ලස්සනට හරිම නීට් එකට මේ පර්ල් එක තියෙනවා. බෑග් හදන ගොඩක් අය මේක ගන්නේ 10mm. ඒ වගේම සාරි පින් හදන අයත් අපි ගාව 10mm කලර්ස් 6කින් ගන්න පුළුවන් මේ වෙල්වට් බීඩ් එක. ඔයාලට පේනවා මේක ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ බෑග් හදපුවාමත් හරිම ලස්සනයි. 8mm එකනොත් කලර්ස් 4ක් වගේ ඔයාලට ගන්න පුළුවන්. 8mm එකෙන් අපි ගාව තිබුණා ලස්සන කලර්ස් ටිකක්. ඒ ටික ඉවර වුණා. ලොකු ඉල්ලුමක් තියෙන 10mm නිසා 10mm තමයි ටිකක් ලොකු ස්ටොක් එකක් ගෙන්න ගත්තේ. ඔන්න ඔය විදිහට මේ කලර්ස් වලින් ඔයාලට වෙල්වට් බීඩ්ස් එකත් අපෙන් ගන්න පුළුවන්. මෙන්න මේ බීඩ් එක තියෙනවා ළමයි. හැබැයි 8mm තියෙන්නේ මේ කලර් එකෙන් විතරයි. මේකේ අනිත් ඔක්කොම කලර්ස් තියෙන්නේ 10mm. මම ඉස්සරහට පෙන්නන්නම්. මේක හાર્ට් බීට් එකක්. ඒක ගොඩක්ම ෆෝන් චාම්ස් වගේ හදන්න ගන්න පුළුවන්. මේ තියෙන්නේ ෆ්ලවර් කප්. මේකේ කලර්ස් කීපයක් තියෙනවා. මේකේ තියෙන කලර්ස් මේ සයිස් එකෙන් තියෙන්නේ මේ කලර් එක විතරයි. මේට වඩා ටිකක් ලොකු කලර්ස් තියෙනවා. අලුත් සයිස් එකෙන් කලර්ස් තියෙනවා. මෙන්න මේ කලර්ස් 3. මෙරුන් කලර් එක, පීච් කලර් සහ ග්‍රීන් කලර්. මෙන්න මේ කලර්ස් ටික ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඒ කලර්ස්. එතකොට මේ වගේනොත් ලස්සන ඉයරින් ඩිසයින්ස්, ඒ වගේම තව ජුවලරීස් ගොඩක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පෙන්නන්නේ අපෙන් ගන්න පුළුවන් බීඩ්ස්, ස්ට්‍රින්ග්ස්. මේ ග්ලාස් ක්‍රිස්ටල් තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය පෙන්නන කලර්ස් වලින් ගන්න පුළුවන්. සමහර කලර්ස් ඉක්මනින් ඉවර වෙනවා.
ඊට පස්සේ ළමයි මේ තියෙන්නේ මැට් බීඩ් එකක්. මේකේ නම් කලර්ස් මෙතන තියෙන්නේ මේ කලර් එකයි බ්ලූ කලර් එකයි විතරයි. අනිත් ඒවා මැට් නෙමෙයි, ඒක ෂයින් එකක්. මේකේ කලර්ස් ගොඩක් තිබුණා ළමයි. දැන් තියෙන්නේ මේ ටික විතරයි. දැනට එන්න තියෙනවා පර්පල් කලර් එක, ඒ වගේම රෙඩ් කලර්, තව මේකේ පීච් කලර් එකක් එනවා, යෙලෝ කලර් එකක් එනවා. මේකේ පින්ක් එක නම් ඉවරයි. පින්ක් එක නෙක්ස්ට් වීක් වගේ රීස්ටොක් වෙනවා. මේ තියෙන්නේ යෙලෝ කලර් එකෙන්. අපි මේ වගේ පැක් හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය බීඩ් එකනොත් ඔයාලට ගන්න පුළුවන්. ගොඩක්ම පැස්ටල් කලර්ස්. ඔයාලට මේක හරිම ලස්සනයි. පොඩි අයගේ බ්‍රේස්ලට් හදද්දී එහෙම හරිම ලස්සනයි. ඉතින් ඒකත් එක්ක මේ වයිට් බීඩ් එකක් තියෙනවා. මේ බීඩ් එකත් ඒකෙම එකක්. මේක 6mm. අනිත් ඔක්කොම 8mm එකෙන් ඔයාලට ගන්න පුළුවන්. මම කිව්වානේ අපි ගාව එක විදිහේ ගොඩාක් ඩිසයින්ස් තියෙනවා. ඉතින් මේ මම ඔයාලට ඔක්කොම එකට තියලා තියෙන්නේ එක බීඩ්ස් වර්ග මම ඔයාලට පෙන්නන්නම්. තව මීට අමතරව අපිට කතා කරන බීඩ්ස් ටිකක් තියෙනවා. වැඩි ඉල්ලුමක් තියෙන sugar beads, seed beads මේවත් තියෙනවා. ඊට කලින් මට හිතුණා මේ බීඩ් ටික පෙන්නලා ඉන්න. එතන ඔක්කොම තියෙන්නේ මල්ටි කලර්ස්. කලර්ස් මික්ස් එකේ එන බීඩ්ස් වර්ග ටික තමයි මම ඔයාලට මුලින්ම පෙන්නන්න ගත්තේ. මේ තියෙන ක්‍රැක් බීඩ් එක. මේකත් අර මම ඔයාලට මුලින් පෙන්නපු ක්‍රැක් බීඩ් එකක් තිබුණේ. කලර්ස් 7ක් එන 10mm එකෙන් මේක 8mm එකෙන් එන මික්ස් එක. මේක නම් හරිම ලස්සනයි ළමයි. ඔයාලට පේනවනේ වීඩියෝ එකේ මේ විදියට තියෙනවා නම් ඇත්තටම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලස්සනයි. ඊගාවට මේක නම් හරිම ලස්සන බීඩ් එකක්. හොඳ ෂයින් එකක් තියෙන. ඔයාලට පේනවනේ වීඩියෝ එකෙන්. ඉතින් ඔන්න ඔය වගේ ගොඩක් තියෙනවා අපි ගාව මල්ටි කලර්ස්. ඒ කියන්නේ කලර්ස් වෙන වෙනම ගන්න නැතුව මික්ස් එකේ ගන්න කලර්ස් ටික තමයි මෙතන අපි ඔයාලට පෙන්වන්නේ. ඉතින් එක සයිස් තියෙනවා. මේ දෙකම එකම වගේ. හැබැයි ඩිසයින් එක වෙනස්. එකම සයිස් එකෙන් එකම කලර්ස් ටික තමයි එන්නේ. මේකෙත් පොඩි ෂයින් එකක් තියෙනවා. පොඩි නෙමෙයි, ඇත්තටම ලොකු ෂයින් එකක් තියෙන එක හරිම ලස්සනයි. මේ තියෙන්නේ 10mm beads. මේවත් අපිට සාරි පින් හදන්න ගොඩක්ම ගන්න පුළුවන්. ඕනෙම ඒ කියන්නේ මල්ටි කලර්ස් නේ, නිසා සාරි එක සාරීස් වලට මැච් කරන්න අපිට එක පින් එකක් හදාගන්න පුළුවන් මේ වගේ බීඩ් වලින්. මේක මම කලින් පෙන්නපු එකක 10mm එකක්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට අපෙන් මික්ස් බීඩ්ස් ගන්න පුළුවන්. එක ඩිසයින් වලින් තියෙනවා. ඊට පස්සේ ඔන්න flowers, leaves, heart shape, මෙන්න මේ වගේ එක shape beads වර්ග shape charms මෙතන තියෙනවා. මේ පෙන්වන්නේ charm එකක්. මේකේ නම් තියෙන්නේ colors දෙකයි. green color වගේම gold and white color mix එකක්, off white mix එකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ flowers වලින් flower beads තියෙනවා. මේ flower එක නම් earring වලටත් ගන්න පුළුවන්. මොකද මෙතන බේස් එකක් තියෙනවා. අපිට stud pin එකක් අලව ගන්න පුළුවන් විදිහට. ඒ වගේම hole එකකුත් තියෙනවා. ඊට පස්සේ පෙන්න එක shapes beads අතරින් මෙන්න මේ flower
පුළුවන්. මේ වීඩියෝ එක ටිකක් දිගයි ළමයි, මොකද අපි ගාව තියෙන පබළු වර්ග ගණන විශාල නිසා වීඩියෝ එකත් දිගයි. මේ ඔක්කොම ඔයාලට පෙන්නන්න ඕනේ අද වීඩියෝ එක. අපි ගාව තියෙන බීට්ස් නේ. ඉතින් අපි ගාව තියෙන බීට්ස් ඔක්කොම ඔයාලට පෙන්නන්න ඕන නිසා ටිකක් වීඩියෝ එක දිගයි. මේ තියෙන්නේ පම්කින් බීට්ස්. මේක අර වට්ටක් ගෙඩියේ හැඩයටම තියෙන නිසා මේවට අපි කියනවා පම්කින් බීට්ස් කියලා. මේකේ කලර්ස් අපි ගාව තියෙන 4යි. yellow, red, off white, ඒ වගේම pink, dark pink. මේ 4 තමයි තියෙන්නේ 10mm. ඊගාවට 8mm එකෙන් white, yellow සහ මෙන්න මේ light blue එක ඔයාලට ගන්න පුළුවන් අපෙන්. මේ තියෙන yellow එක මේකේ ළමයි ඔයාලට මතක ඇති. ඉස්සර ඉඳන් අපිත් එක්ක හිටපු කෙනෙක් නම් මේකේ තිබුණා කලර්ස් 10ක් විතර. හරිම ලස්සන කලර්ස් ටිකක් තිබුණා. හැබැයි ඊට පස්සේ අපිට ආවෙම මේ කලර්ස් 2-3 විතරයි. මේ තියෙන ස්ක්වෙයාර් බීඩ්ස් මේ අර කොටු ෂේප් බොක්ස් ෂේප් එකට තමයි තියෙන්නේ. ඒකට කියන්නේ බොක්ස් බීඩ්ස් කියලා කියනවා. ඉතින් මම ස්ක්වෙයාර් බීඩ්ස් කියලා ඔයාලත් එක්ක කියනවා. මෙන්න මේ කලර්ස් තුන තමයි ඒකෙන් ගන්න තියෙන්නේ. මේ ලයිට් බ්‍රවුන් එකයි, පින්ක් එක, ඒ වගේම වයිට් එක. මේ තුනෙන් වරට ගන්න පුළුවන්. ඊට පස්සේ 6mm බීඩ්ස් ටිකකුත් තියෙනවා. ඒකෙන් නම් අපේ කලින් 8mm කලෙක්ෂන් එකේ 12ක් තිබුණානේ කලර්ස්. හැබැයි මේකේ තියෙන කලර්ස් මේ පින්ක්, රෙඩ්, ඒ වගේම ඩාර්ක් බ්ලූ, වයිට්. ඔන්න ඔය ටිකෙන් තමයි තියෙන්නේ. වයිට් වර්ග දෙකක් තියෙනවා. මේ වලට පෙන්නන වයිට් දෙක, ට්‍රාන්ස්පරන්ට් වයිට් එකයි. ඊට පස්සේ මේ හොඳටම ලස්සනට පේන පියුර් වයිට් එකයි තියෙනවා. ඊට පස්සේ අපි ආවේ ග්ලාස් බීඩ්ස් කලෙක්ෂන් එකට. ඉතින් ග්ලාස් බීඩ්ස් නම් ගොඩක් තියෙනවා. අපි බලමු මොනවාද වලට අපෙන් ගන්න පුළුවන් කියලා. මේ පෙන්නන ඔක්කොම දේවල් ස්ටොක් එකේ තියෙන දේවල්. මේවා අපි පැකට් කරලා තියෙනවා. මොකද අපිට ටිකක් පහසුයි. එම පැකට් කරලා තියෙනකොට ඉක්මනින් ඕගලන්ට පැක් එක හදන්න පුළුවන් අපිට. ඒ නිසා කලින් පැක් කරලා මේ විදිහට තියලා තියෙනවා. සමහර ඒවා බීඩ්ස් බන්ච් විදිහට තියෙනවා. සමහර ඒවා පැක් විදිහට තියෙනවා. සමහර ඒවා අර වගේ අපි බොටල් වල දාලා තියෙනවා. ඉතින් එක එක විදිහට තියාගෙන ඉන්නවා අපි ස්ටොක් කරගෙන. ග්ලාස් බීඩ්ස් මේ පෙන්නන ඔක්කොම 8mm. 8mm එකෙන් ඔයාලට මේ කලර්ස් ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් ග්ලාස් බීඩ්ස් නම් ගොඩාක් කලර්ස් තියෙනවා. බ්ලූ කලර්ස්ම 4-5ක්ම තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් කලර් එකෙන් තියෙනවා, පින්ක් කලර් තියෙනවා, වයිට් එකනොත් 2-3ක් තියෙනවා, රෙඩ් එකනොත් 2-3ක් තියෙනවා, පීච් කලර්. ඔය හැම කලර් එකකින්ම ග්ලාස් බීඩ්ස් නම් තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. මම හිතන්නේ බ්ලූ කලර් එකෙන් තමයි වැඩිපුරම ග්ලාස් බීඩ්ස් තියෙන්නේ. ඉතින් මේකට අමතරව තව සෙරමික් වගේ මේ ග්ලාස් සෙරමික් ඔක්කොම මික්ස් එකේ තමයි ඔයාලට පෙන්නන්නේ. මේවා ගොඩක් කලර්ස් ලොකු කලෙක්ෂන් එකක් අපි ගාව තියෙනවා. මම මේ වීඩියෝ එකේ එකින් එක මිල ගණන් මෙන්ෂන් කරේ නැහැ. මිල ගණන් ඔක්කොම අපි හැමදේම කැටලොග් එකේ දාලා තියෙනවා. WhatsApp කැටලොග් එක බැලුවොත් ඔයාලට හැම දෙයකම මිල ගණන් අපි දාලා තියෙනවා පැහැදිලිවම. කොච්චරක්ද මේ ගාණ වෙන්නේ, කොච්චරක්ද කියලා අපි දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලලා අයිඩියා එකක් අරගෙන ඔයාගේ අතේ තියෙන මිලට ඔයාගේ හවට හරියන බජට් එකට සිලෙක්ට් කරලම ගන්න පුළුවන්. අපි බිල් එවන්න අවශ්‍යත් නැහැ. අපි බිල් එක එවනවා. මම කියන්නේ ඔයාලට කලින් බිල හදාගෙන අපිට එවන්න පුළුවන්. අපි කොහොමත් ඔයාලා කැටලොග් එකෙන් සිලෙක්ට් කරලා එවනකොට ඒ කාඩ් එකෙන්ම ඔයාලට බිල් එක හදලා එවනවා. හැම නැත්නම් ඔයාලට ලියලා හරි අපි කොහොම හරි ඕඩර් එක එවන්න කලින් ඔයාලට මිල දැනගන්න ඕනනේ. ඒ නිසා අපි හැම වෙලාවෙම try කරන්නේ ඉක්මනින්ම ඔයාලට බිල් එක එවන්න. ඊට පස්සේ බිල් එක බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ග්ලාස් බීඩ්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ළමයි. ඔයාලට පේනවනේ. ඉතින් මේ හැමදේම අපි කැටලොග් එකේ පැහැදිලි රූප සහිතව ඇතුළත් කරලා තියෙනවා. මෙතන මික්ස් එකේ මම 20 පැකට් 40 පැකට් කරලා තියෙන බෝටල් ටික මික්ස් එකේ තියලා තියෙන්නේ. මට ඔයාලට මෙතන වීඩියෝ එකේදී පෙන්නන්න. නැත්නම් අපි රැක් වල දාලා තියෙන්නේ 20 තියෙන බීඩ්ස් වෙනම, 40 තියෙන ඒවා වෙනම. හැබැයි මට ඔයාලට කලර්ස් ටික මෙතනදී ફોකස් කරන්න ඕන නිසා ඒ ටික එක තැනකට අරගෙන ඔයාලට පෙන්නන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ග්ලාස් බීඩ්ස්. ඒ වගේම මේ තියෙන රෙඩ් කලර් එක ඔයාලට බන්ච් විදිහටත් ගන්න පුළුවන්. available colors මේ වෙලාවේ 4යි තියෙන්නේ. මම ඒ 4 පෙන්නන්නම්. ඒ කියන්නේ පැකට් නැතුව පබළු වැල් විදිහට ගන්න මේ පින්ක් කලර් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ එහා පැත්තෙන් තියෙන blue and white එක ගන්න පුළුවන්. yellow එක ගන්න පුළුවන් බන්ච් විදිහට. ඒ වගේම black එක, ceramic black එක
ওই ටික බන්ච් විදිහට ගන්න පුළුවන්, කියන පබළු වැල විදිහට ගන්න පුළුවන්. අනිත් ඒවා පැකට් විදිහට. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අර ටයිගර් බීට්ස් කියලා කියන්නේ. ඒකේ ප්ලාස්ටික් එකේ එක කලර්ස්. මේකේ කලර්ස් කීපයක් තියෙනවා. කලර්ස් තියෙනවා පර්පල් කලර් එක, ග්‍රීන්, බ්‍රවුන් එකෙන් දෙකක් තියෙනවා, වයිට් එක තියෙනවා, පින්ක් කලර්, රෙඩ් කලර්, බ්‍රවුන් එකෙන් තුනක් තියෙනවා ළමයි. ඔන්න ඔය විදිහට කලර්ස් කිහිපයක් මේකේ තියෙනවා. ඔයාලට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 10 mm සයිස් එකේ. මම මේකේ ලයිට් බ්ලූ එක ඔයාලට පෙන්නුවා. ඒකෙන් 8 mm වලට වඩා ටිකක් සෙල් වෙන්නේ 10 mm එක. ඉතින් ඔය තියෙන්නේ ඒකේ කලර්ස් ටික ඔයාලට බලලා ගන්න පුළුවන්. මේක අපේ ස්ටෝ එකේ මුල්ම කාලේ තිබුණා. ඉතින් ඇත්තටම මේ සමහර බීට්ස් දකිනකොට අපේ බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ මතක් වෙනවා ළමයි. මොකද මුල්ම කාලේ අපිත් එක්ක හිටපු බීට්ස් තියෙනවානේ. ඉතින් ඒවත් මතක් වෙනවා. ඊගාවට තියෙන ළමයි සීඩ් බීට්ස්. මේවට ගොඩක් අය ආසයිනේ. සීඩ් බීට්ස් වලින් නෙක්ලස් හදනවා, ඒ වගේම බ්‍රේස්ලට් හදනවා, ගොඩක් දේවල් කරනවානේ. ඉතින් ඔන්න බ්‍රේස්ලට් හදන්න, ජුවලරීස් හදන්න මෙන්න මේ කලර්ස් වලින් ඔයාලට සීඩ් බීට්ස් ගන්න පුළුවන්. මෙතන මික්ස් කලර් එක මේක 4 mm. ඊට පස්සේ අනිත් ඒවා මම වතන පේනන 2 mm 3 mm එහෙම තමයි තියෙන්නේ. මේ විදිහට ලස්සන කලර්ස් තියෙනවා. තව කලර්ස් ගොඩක් තියෙනවා මම පෙන්නන්නම්. හැම එකකම වගේ ඉතින් ඉක්මනින්ම සෙල් වෙලා ඉවර වෙන්නේ black and white දෙක තමයි. දැන් නම් මේකේ නම් මික්ස් එක චුට්ටක් වැඩිපුර ගන්නවා. මොකද ඒක ටිකක් සයිස් එකනොත් ලොකුයි සහ මික්ස් කලර්ස් නේ. ඒ නිසා එකත් ටික වැඩිපුර යනවා. මේ වගේ බෝටල් වලත් මම සීඩ් බීට්ස් දාලා තියෙනවා. මේ බෝටල් ළමයි අපි ඒකත් අර බිස්නස් එක පටන් ගත්ත මුල් කාලෙම ගත්ත බෝටල් ටිකක්. මට මේවා අයින් කරන්න හිතෙන්නේ නැහැ. මොකද එහෙම දේවල් අපි හැමෝටම තියෙනවානේ. මම මේ බොක්ස් ටිකට බෝටල් ටිකට හරි මාසයි. ඒකේ ඒ විදිහටම ඒ කාලේ නම් සීඩ් බීට්ස් තමයි තිබුණේ. ඉතින් ඔන්න ඔය කලර්ස් ගෝල්ඩ් වලින්ම කලර්ස් දෙකක් තුනක් තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් කලර් එකෙන් මෙතන ඉවරයි. හැබැයි එන්න තියෙනවා ඒක වලට පෙන්නන වලට ගන්න පුළුවන්. ඒක එන්න නියමිතව තියෙන බීඩ් එකක්. ඒ වගේම මේ බ්ලූ ඒකත් ළඟදිම රීස්ටොක් වෙනවා. මේ කලර්ස් ගන්න පුළුවන්. මේකේ ඩාර්ක් බ්ලූ එකත් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ අලුතෙන් අපිට එකතු වුණා ටිකක් ඩාර්ක් ඔරේන්ජ්. මෙන්න මේ කලර් එක. ඒ වගේම මෙරූන් කලර් එකක් එකතු වුණා. ඔන්න ඔය කලර්ස් අපේ ස්ටොක් එකෙන් ඔයාලට ගන්න පුළුවන් සීඩ් බීට්ස්. ඉතින් ළමයි මම අද ඔයාලට පෙන්නන්නේ මේ ටික විතරයි. තව එක බීට්ස් වර්ග තියෙනවා. බෝ බීට්ස් වර්ග හැම ටිකකුත් තියෙනවා. මම ඔක්කොම වීඩියෝ එකට ගත්තේ සාමාන්‍යයෙන් අපිට කලෙක්ෂන් එකක් විදිහට ගන්න පුළුවන්. කියන්නේ එක වර්ගයකින් කලර්ස් කීපයක් ගන්න පුළුවන්. ඒවා ටික තමයි ඔයාලට වැඩිපුර ටිකක් ફોකස් කරලා පෙන්නුවේ. තව ඊට අමතර දේවල් කැටලොග් එකෙන් ඔයාලට සිලෙක්ට් කරලා බලලා ගන්න පුළුවන්. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නුවේ අපේ ස්ටෝ එකේ ඔයාලට ගන්න පුළුවන් බීට්ස් වර්ග. අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට මේ වීඩියෝ එක මෙතනින් අපි